විදුලි බිල වැඩි කිරීම සඳහා වන ඉල්ලීමක් විදුලි වල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම් සභාව වෙත ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඒ පිළිබඳ සිය ස්ථාවරය ජුනි මාසේ මුල් සතියේ ප්‍රකාශ කරනවා කියලා තමයි මහජන උපයෝගිතා කොමිසම් සභාව කියලා තියෙන්නේ. විදුලි බිල වැඩි කරන්න ඇත්ත ඕනකමක් මේ වෙලාවේ තියෙනවා කියලා ඔබ හිතනවද? ඔව් මම හිතන්නේ ඒක අපිට කරන්න වෙනවා. නමුත් අපි මේක පොඩ්ඩක් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. මොකද අපේ විදුලි බිල ඇත්තටම අවුරුද්දකට හතර කැබිනට් තීරණ මත අවුරුද්දකට 4 පාරක් සංශෝධනය වෙන්න ඕනි. නමුත් ඒක ඇත්තටම කෙරෙන්නේ දෙපාරක් තමයි. ඒකින්ද දැන් අපි ජනවාරි මාසේ කරාම අපහු ජූනි මාසේ එකක් කරන්න ඕනි. නමුත් රජය මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට පොරොන්දුවක් දීලා තිනවා 4 පාරක් කරන්න ඕනි කියලා. ඒකින්ද තමයි ඔබට මතක ඇති අප්‍රේල් එකේ කරේ නැහැ කියලා පොඩි නෝක්කාඩුවකුත් ආවා. මේක කරනකම් අපේ ඊළඟ ණය වාරිකය මේගොල්ලෝ දෙන්නේ නැති තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ මොකද අපි අප්‍රේල් වල කරනවා කියලා පොරොන්දු වුණා. නමුත් විදුලි බල මණ්ඩලයේ සංශෝධනය සඳහා මේ රික්වෙස්ට් එකක් එවලා තිබුණේ නැහැ. එතකොට සංශෝධනයක් විය යුතුයි සාමාන්‍ය ක්‍රමවේදය ඇතුළත. එතකොට ඒක තමයි පළවෙනි දේ. අපිට සංශෝධනයක් විය යුතුයි. හැබැයි ඒක මිල වැඩි කිරීමක් විය යුතුයි. අන්න ඕක තමයි ප්‍රශ්නේ. දැන් අපි තේරුම් ගන්න අපි මේක බැලුවොත් එහෙම දැන් අපි දන්නවා ගිය අවුරුද්දේ ඇත්තට විදුලි බිල වැඩියෙන් තිබුණ හින්දා විශේෂයෙන්ම මුල කාර්යය කියන්නේ ඔක්තෝබර් 2023 ඔක්තෝබර් මාසේ ලොකු වැඩි කිරීමක් කරා. ඒකෙන් ඇත්තටම 2023 සහ 2024 ඉතා විශාල ලාභයක් ලැබුවා විදුලි බල මණ්ඩලය. 2023 බිලියන 61ක් මට මතක හැටියට 2024 වෙනත් ලාභවත් එක්ක බිලියන 150ක්. දැන් සාමාන්‍යයෙන් අය ක්‍රමේ තියෙන්නේ cost reflective tariff කියලා අපි කියන්නේ. ඒ කියන්නේ වියදමට සමානුපාතික වෙන්න තමයි අය ක්‍රමය හදන්න ඕනි. අපි දන්නවා විදුලි බල මණ්ඩලයේ නියාමනයට යටත් වූ ඒකාධිකාරියක් නියාමනය කරන්නේ මහජන උපයෝගිතා කොමිසම. ඒකාධිකාරියක් කියන්නේ අපිට විදුලිය ගන්න පුළුවන් මේගොල්ලන්ගෙන් විතරයි. එතකොට ඒකින්ද ඒගොල්ලන්ට ඉතා විශාල ලෙස ලාභ ලැබලා මේ වගේ බේසික් සර්විස් එකක් කරන්න සාමාන්‍යයෙන් ඉඩ දෙන්නේ නැහැ ලෝකෙම ඕනම රටක. ඒකින්ද තමයි ඒක නියාමනය කරන්නේ එක්තරා ප්‍රමාණයකට විතර මේගොල්ලන්ට ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා 23 24 ඉතා විශාල ලාභ ලැබුවා. එතකොට මේ cost reflective tariff ඒ කියන්නේ වියදමට අනුකූලව නම් අපි හදන්නේ tariff එක මේ ආය ක්‍රමය හරහා මේ විශාල ලාභයක් ලැබුවොත් මොකක් හරි හේතුවක් හින්දා ඒ ලාභය අපහු මහජනතාවට ලබා දෙන්න ඕනි ඊළඟ අවුරුද්දේ. එතකොට අපි බැලුවොත් එහෙම 2025 පළවෙනි මාස 6 දුන්නු ටැරිෆ් එක ඒකේ ඇතුළේ තිබුණා 2024 ලැබූ අයුතු ලෙස ලැබූ ලාභයෙන් බිලියන 41ක් පළවෙනි මාස 6 ඇතුළත ජනතාවට අපහු ලබා දෙන්න සිද්ධ වුණා විදුලි බල මණ්ඩලයට. ඒකින්ද තමයි විදුලි බිල 122කින් වගේ ප්‍රමාණයකින් වැඩි වුණේ. එතකොට ඊළඟ මාස 6 බලනකොට ඒ මාස 6 ඇතුළත එච්චර ලොකු ප්‍රමාණයක ලාභයක් ආපහු මහජනතාවට ලබා දෙන්න අවශ්‍ය නැහැ. මොකද විදුලි බල මණ්ඩලයේ ලොකුම ලාභය ලැබුවේ ජනවාරි සිට ජූනි කාලයේ 2024 ජූලි ඉඳන් දෙසැම්බර් කාලය අනුව අපි දන්නවා ජූලි වලත් විදුලි බිල අඩු වුණා. එච්චර ලොකු ලාභයක් ඒගොල්ලෝ ලැබුවේ නැහැ. ඒකින්ද මහජනතාවට දෙන ප්‍රමාණය මේ කාලය ඇතුළත අර බිලියන 41ක් වගේ එකක් නෙමෙයි තියෙන්නේ. මට තාම හරියටම ගාන ෂුවර් නැහැ. සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලය කියන්නේ බිලියන 12යි කියලා. නමුත් මම හිතන්නේ බිලියන 15 30ක් අතර ගාණක් එන්න ඕනේ. ඒකට කලින් මාස 6ට 38ක් අඩු කරා මේකේ අඩු කරන්න පුළුවන් 18ක් කිව්වොත් එහෙම මේ 20ක ગેප් එකක් තියෙනවා. ඕක උස්සන්න වෙනවා ඒ වෙනස තියවන්න. නමුත් ජූනි සිට දෙසැම්බර් කියන කාලය ඇතුළත අපිට තව හොඳ දේවල් වෙනවා. එකක් තමයි ඒ කාලේ තමයි වැඩිපුරම වැස්ස තියෙන්නේ. එතකොට ජල විදුලියෙන් ජනනය වැඩි. ඒකින්ද වියදම අඩු වෙනවා. ඒ කියන්නේ තෙල් පාවිච්චි කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක අපි දන්නවා ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහළ ගිහින් තියෙනවා. ඒ වගේම ලෝක වෙළඳ පොලේ ගල් අඟුරු මිල පහළ ගිහින් තියෙනවා. එතකොට මේ දෙකෙන්ම ෆොසිල ඉන්ධන වලින් කරන ජනනයත් ගාණ ටිකක් අඩු වෙනවා. ඉතින් ඒ බෙනිෆිට් එකත් හම්බ වෙනවා. අපි දන්නවා CB එක ඉල්ලලා තියෙනවා 18.3ක්
වගේ ප්‍රමාණයක් මේගොල්ලන්ට ඇත්තටම මේ වැඩි කරන්න ඕනි කියලා මම නම් දකින්නේ එච්චර වැඩි කිරීමක් කරන්න ඕනි කියලා. මම නම් හිතන්නේ 12ක් වගේ තමයි අවශ්‍ය 12ක් 15ක් වගේ තමයි ගාණක් අවශ්‍ය වෙන්නේ. 18ක් නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ නැහැ කියන තැන තමයි මට පේන්නේ මේගොල්ලන්ගේ කවුන්ට්ස් බැලුවහම. ඒක මීට වඩා තවදුරටත් අධ්‍යයනය කරන්න ඕනි. නමුත් මේක හම්බුනේ සෙනසුරාදාකින් තාම ඊට වඩා මම බලලා නැහැ. අපිට පස්සේ කතා කරන දවසක බලත හැකි තව කොහොමද මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා. මේ විදුලි මිල සංශෝධනය සඳහා විදුලි මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දෙන තොරතුරු ඒවායේ සත්‍යතාවය පිළිබඳ මීට පෙරත් අවස්ථා ගණනාවකදී සැකමතු වුණා. මම ඔබතුමාත් එක්කමත් ඒ පිළිබඳ කතා කරලා තියෙනවා. සමහරවිට ඔවුන් ඉදිරිපත් කරන ඉලක්කම් වැරදි. දැන් මෙවරත් එහෙම තත්වයක් නිරීක්ෂණය වෙනවද? ඔව් ඉතින් මට දැන් මේකම බලලා කියත හැකි බිලියන 8.2ක 8.3ක වැරදි ඉලක්කමක් දීලා තියෙනවා කියලා. ඉතින් විදුලි බල මණ්ඩලය වරදි කරනකොටත් අපි වගේ පොඩි ගණන් නෙමෙයි බිලියන 8.3ක වැරද්දක් තියෙන්නේ. හරි. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ දැන් මේ ગેප් එකක් බිලියන 42යි. ඒකෙන් 8.3ක් වැරදියට දාලා තියෙනවා. හරි. ඕක කියවපු ගමන්ම මුලින්ම පේනවා. තව මොනවා තියෙනවද කියන එක දන්නේ නැහැ. ඒක බලන්න ඕනේ මෙතන. ඇත්තටම මේගොල්ලන්ගේ දැන් අපි පහුගිය අවුරුදු දෙකේ විශාල ලාභයක් ලැබුවයි කියලා කිව්වනේ. හරි. ඒක ගැන මම ඒක මේ accounting methodology එකේ පොඩි ගැටලුවකුත් වුණා. ඒ දෙකේම ඒ හේතුව උනේ දැන් විදුලි බල වියදම මේගොල්ලෝ පුරෝකථනය කරනවා. ඒ පුරෝකථනය කරනවා කියන්නේ මුලින්ම කියනවා මේ කාලය ඇතුළත මෙච්චර විදුලිය පාවිච්චි කරනවා මහජනතාව. මෙච්චර ජලාශ වලට වතුර එනවා. මෙච්චර අපේ වියදම් තියෙනවා. එතකොට මේ ෆෝකාස්ටිං පුරෝකථනය ඇකියුරේට් කියන්නේ හරි වෙන තරමට මේ ලාභ පාඩු නැතුව මේක දුවන්න පුළුවන්. මේගොල්ලන් හැමදාම වෙලා තියෙන මේ පුරෝකථන වැරදි. ඉතින් පුරෝකථන වැරදි හින්දා තමයි මේ විශාල ලාභ පාඩු වෙන්නේ. හරි. ඒකින්ද මේ සැරේත් අපි බලන්න ඕනේ මේගොල්ලෝ දුන්නාම මොකක්ද මේ දීලා තියෙන විශේෂයෙන්ම භාෂාපතනය ගැන දීලා තියෙන දත්ත. හරිද? ඒක සාධාරණද? ඒ වගේ දේවල් වල ඇතුළත මෙතන වෙනස්කම් වෙනවා. දැන් ගිය සැරේත් මහජන උපයෝගිතා කොමිසම දැන් ඔබට මතක ඇති විදුලි බල මණ්ඩලය කිව්වේ මේ තියෙන අය ක්‍රමෙම තියාගෙන යන්න කියලා. නමුත් මහජන උපයෝගිතා කොමිසම මේගොල්ලන්ගේ ගණන් හරි ගැස්සුවාම එතනින්ම ආවා 122ක අඩු කිරීමක්. ඉතින් ලැජ්ජයි කියන්නේ ඉතින් විදුලි බල මණ්ඩලයට තාම මේක හරියට ගාන හදාගන්න බෑ කියන එක. ඩුවල් පර්පස් විදුලි උත්පාදනයක් සම්බන්ධයෙන් පහුගිය දවස්වලදී සංවාදයක් ඇති වුණා. එතනදී ආචාර්ය හර්ෂ සිල්වා පාර්ලිමේන්තුවේදී මතු කරපු එක තරකයක් තිබුණා ගණන් හිලව් ආයිත් වරද්දලා කියලා. ඒ කියන්නේ ගල් අඟුරු වලින් හෝ තෙල් වලින් උපදවන විදුලි ඒකකයක මිල ගණන් හදලා තියෙන ඩොලර් එක රුපියල් 190ට තියෙන කියලා. සහ දැන් අනිත් පැත්තෙන් විදුලි බල මණ්ඩලය උත්සාහ කළ යුතුයි නේද පිරිවැය අඩු කරගන්න, වියදම අඩු කරගන්න. අනිවාර්යයෙන්ම අඩු පිරිවැය ප්‍රභවයන් වලට නේද යා යුත්තේ. හැබැයි එසේ තිබියදී මේ පුනර්ජනනීය බලශක්තිය අධෛර්ය කරන සුළු යම් තීන්දුව තීරණ මෑතදී ගනුණා. සූර්ය බල ඒකකයකට ගෙවන ගාන අඩු කිරීම වගේ. මේ පිළිබඳ තත්ත්වයන් මොනවද? ඔබ කියපු දේ සම්පූර්ණයෙන්ම හරි. මාස කිහිපයකට කලින් කැබිනට් පත්‍රිකාවක් දාලා තිබුණා මේ සහස් ධනවේ ඩුවල් ෆුවල් දිත් ඉන්ධන බලාගාරය තියෝ දීත් ඉන්ධන කිව්වට ඉතින් ඕක මම බොරු කතාව දීසල් වලින් දුවන්නේ. මොකද මේ නැචරල් ගෑස් එකෙන් ස්වභාවික වායු ලංකාවේ නැහැනේ. මේ තියෙන ප්‍රමාණය මේක එන්නෙත් නැහැ. ඇයි ගේන්න බැරි? මොකද ඔය අපි ස්වභාවික වායු පාවිච්චි කරන ප්‍රමාණය බොහොම පොඩි. එතකොට ඕකට ඔය ටර්මිනල් දාගෙන ලොන්గ్ ටර්ම් කොන්ට්‍රැක්ට්ස් දාගෙන කරන්න කවුරුත් එන්නේ නැහැ මේ පොඩි ගානකට. හරි. ඒකින්ද ඔය ස්වභාවික වායු එන්නේ නැහැ. ඔක අපි වෙන දවසක් කතා කරමු දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනි ප්‍රශ්නයක්. නමුත් මේ කැබිනට් පේපර් එකේ දාලා තිබුණ ගණන් සම්පූර්ණයෙන්ම වැරදි කියන එක ආචාර්ය හර්ෂල් සිල්වා කියන එක ඇත්ත. ඒකේ දාලා තිබුණේ මේකේ වියදම රුපියල් 20යි කියලා ඒකකයක්. නමුත් මේ 20 කැල්කියුලේට් මේ 20 ගණනය කරලා තියෙන්නේ මේ ටෙන්ඩර් එක දැම්මේ 2021. ඒතකොට 2021 ගණන් වලට තමයි මේ 20 එන්නේ.
ඒ කියන්නේ ඒ දවස්වල ඩොලර් එක 195යි. ඒ දවස්වල ඩීසල් ලීටරයක් රුපියල් 110යි. එතකොට ස්වභාවික වායු ද්‍රවීකృత ස්වභාවික වායු කියන්නේ ලික්විෆයිඩ් නැචරල් ගෑස් LNG කියලා කියන්නේ. LNG එකකයක් රුපියල් 10යි ඩොලර් 10යි කියලා තමයි ගාන හදලා තියෙන්නේ. නමුත් කැබිනට් පේපර් එක 2025 දානකොට මේගොල්ලෝ හැමෝම පැහැදිලිවම දැනගෙන හිටියා මේ කියන ගණන් නෙමෙයි කියලා. හරි. එතකොට ඒගොල්ලන්ට හරියට කරන්න තිබුණේ මේකට අදට ගැලපෙන ගණන් දාලා ගාන හදන එක. හරි. ඒව කිසි දෙයක් හරි ගස්සන්නේ නැතුව මේකේ ටැක්ස් එකක් විතරක් වෙනස් කරලා රුපියල් 19 රුපියල් 20ට කියලා දැම්මා. එතකොට මේ දාපු කැබිනට් පේපර් එක ඇත්තටම මේ කරලා තියෙන්නේ කැබිනට් මණ්ඩලය නොමග ඇවීමක්. හරි. ඉතින් මම දන්නේ ඇමතිතුමා සහ ඇමතිතුමාගේ ලේකම්තුමා මෙහෙම කැබිනට් එක නොමග ඇවලා කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඒක පළවෙනි වැඩේ. දැන් ඊට පස්සේ කැබිනට් එකට දැම්ම කැබිනට් පත්‍රිකාවක් මේ සූර්ය බලයට එහෙම ගෙවන ගාන රුපියල් 27 වගේ තිබුණ එකෙන් රුපියල් 15ට වගේ සමහර ඒව වලට අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්. හරි. ඒතකොට කැබිනට් එකත් බලන්නේ අපිට මේ LNG යනවා රුපියල් 20ට. ඇයි අපි සෝලර් වලට 27ක් ගෙවන්නේ? ඒගොල්ලන්ට අඩුවෙන් ගෙවන්න ඕනේ. ඉතින් මේ මට නම් තියෙන්නේ මේ මම හිතන්නේ හර්ෂද සිල්වා මැතිතුමත් ඕක ගැන කිව්වා මේ දෙක සම්බන්ධ දෙයක්. මෙතන වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට තියෙන පුනර්ජනනය පිළිබඳව ලොකු විරෝධයක් තියෙනවා. ඕක පටන් ගන්න මේකේ අර අසුණු විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ආචාර්ය තිලක්ෂියමලා පිටිය අපි හැමෝම දන්නවා මේ සෑහෙන ආදරේ ගල්ලංගුරු වලට සෑහෙන විරුද්ධයි පුනර්ජනනීය බල ශක්තිය. ඒ විදිහට තමයි යන්න තියෙන්නේ. දැන් අපිට අලුත්ම ආරංචි වෙලා තියෙන්නේ අපි අන්තර්ජාතික ආයතන වලටත් අපි දීලා තියෙනවා පොරොන්දුවක් 2030 වෙනකොට 70%ක් පුනර්ජනනීය බල ශක්තිය වලින් ගන්නවයි කියලා. දැනට ආරංචි වෙන්නේ ආණ්ඩුවෙන් මේකත් පස්සට ගහන්න යනවායි කියලා. ඒ කියන්නේ 70% 160 අඩු කරන්න තමයි මේගොල්ලන්ගේ ෆුල් ට්‍රයි එක. හරි. ඉතින් මේ අපි තේරුම් ගන්න ඕනේ මේ 60 කරාම 70 ඒ 10%ක් එන්නේ ෆොසිල් ඉන්ධන වලින්. ෆොසිල් ඉන්ධන කියන්නේ ගෑස් එන්නේ නැහැ. ඒක එන්නේ තෙල් වලින්. තෙල් වලින් එනකොට දැන් අලුතෙන් ගහන බලාගාර ඔක්කොම ඩීසල් ඒවා මේ අර දැවි තෙල් නෙමෙයි. දැවි තෙල් වලින් ඒකකයක් මම හිතන්නේ රුපියල් 40යි ඩීසල් වලින් ඒකකයක් රුපියල් 70යි. එතකොට ඔය 70 160න් අඩු කරා කියන්නේ 10%ක් අපහු ඩීසල් වලින් ගන්නවා කියන එක. ඉතින් එහෙමනම් මේගොල්ලෝ ඉස්සරහ ගැනත් හිතන්නේ මට නම් පේන්නේ කවදාවත් මේ අඩු කරගන්න පුළුවන් කියලා. දැන් නමුත් අපි එක දෙයක් පිළිගන්න ඕනි දැනට මේ ගානටවත් විදුලි බිල තියෙන්නේ විශේෂයෙන්ම මේ වහල මත ඇති කරපු සූර්ය බලාගාර මත. ඇයි ඒක කියන්නේ? මේ ළඟදී මේ විදුලි බල මණ්ඩලයත් කිව්වා දැනට මෙගාවොට් 1700ක් මේ වහල මත සූර්ය බලාගාර තියෙනවා කියලා. දැන් මේකෙන් මොකද වෙන්නේ? මේකෙන් විදුලිය ජනනය වෙන්නේ දවල් වරුවේ. හරි. එතකොට දවල් වරුවේ අපි තෙල් පාවිච්චි කරන්නේ සාමාන්‍ය දවස්වල. ඒක පළවෙනි වැඩේ. දෙවෙනි වැඩේ දවල් වරුවේ පාවිච්චි කරන්න අවශ්‍ය ජල විදුලියත් සෑහෙන අඩු වෙලා තියෙන්නේ මේ සූර්ය බලයෙන් ජනනය වෙන හින්දා. එතකොට මේ දවල්ට පාවිච්චි නොකරන ජල විදුලිය විදුලි බල මණ්ඩලය කරන්නේ හවසට පාවිච්චි කරනවා. හවසට පාවිච්චි කරලා ඒ වෙනුවට ගන්න තියෙන තෙල් හවසට තෙල් පාවිච්චි අපි ඉස්සර කාලේ දවල්ටත් තෙල් පාවිච්චි කරා හවසටත් තෙල් පාවිච්චි කරා. දැන් දවල්ට තෙල් පාවිච්චි කරන එක බොහොම අඩු වෙලා තියෙනවා. හවසට පාවිච්චි කරන එකත් බොහොම අඩු වෙලා තියෙනවා. ඒකින්ද තමයි ඔය 72 75 ඩීසල් බලාගාර තිබුණාට ඒව වැඩි පාවිච්චි වෙන්නේ නැත්තේ. ඉතින් මේ සූර්ය බලාගාරයේ තිබුණ හින්දා මේ රුපියල් 72 විදුලිය තමයි අපි ඉතුරු කරගෙන තියෙන්නේ. ඒතකොට මේ ගමන තව ඉස්සරහට යන්න ඕනි සූර්ය බලය, සුළං බලය, කුඩා ජල විදුලි බලාගාර ආදියෙන් ඒකෙන් විතරයි අපිට මේ කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. දැන් විදුලි බලය කරන කට්ටිය විශේෂයෙන්ම ආණ්ඩුවේ කට්ටිය මේක ගැන බොහොම වැරදි අවබෝධයක ඉන්නේ. මට ඇමතිතුමාව හම්බුණා
පහුගිය සිකුරාදා එයා කියන්නේ මේ සූර්ය බලාගාර වලට දෙන ගාන අඩු කරන්න ඕන කියලා. ඇයි ඇමතිතුමා එහෙම අඩු කරන්නේ? එතකොට එයා කියන්නේ ඇවරේජ් කොස්ට් එකට වඩා අඩු ගානකින් තමයි අපි ගන්න ඕනි කියලා. මේක සිද්ධාන්තමය වශයෙන් වැරදි. මෙහෙම එකක් විදුලි බල මණ්ඩලයේ විදුලි බල ඇමතිතුමාගෙන් අහන්න එන එක ලැජ්ජයි. මොකද ඔය විදුලි බල ගැන ගණන් කතා කරනකොට අපි කතා කරනවා කොස්ට් දෙකක්. එකක් තමයි ඇවරේජ් කොස්ට්, දෙවෙනි එක තමයි මාජිනල් කොස්ට්. මාජිනල් කොස්ට් එකෙන් කියන්නේ මේ අවස්ථාවේ මේ ඒකකයේ විදුලි සූර්ය බලයෙන් ගත්තේ නැත්නම් කොහෙන්ද ඒක එන්නේ? ඒතකොට ඒක එන්නේ තෙල් වලින්. එතකොට තෙල් වලට ගෙවන ගානට වඩා ලාභ නම් කොස්ට් එක දිගටම අඩු වෙනවා. ඉතින් මේකවත් තේරෙන්නේ නැතිව තමයි මේ සූර්ය බලයට කෙලින්න හදන්නේ. ඉතින් මෙහෙම ගණන් හදලා නම් විදුලි බල මිල නම් කෙටු කාලින විතරක් නෙමෙයි දීර්ඝ කාලිනවත් අඩු කරන්න බෑ කියන එක තමයි කියන්න වෙන්නේ. ඒක ඇත්තටම කනගාටුදායක කතාවක්. මොකද මෙච්චර පුනාජනීය බල ශක්තිය තියෙන රටේ මේ තියෙන එකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න බෑ. බේසික් accounting ඔබතුමා කියන හැටි බේසික් මේක පිළිබඳ කොස්ට් ගැන හිතන විදිහ තේරෙන්නේ නැහැ මේගොල්ලන්ට. හරි. ඔබතුමාට දැන් මම තව වැඩක් කියන්නම් මේක පිළිබඳව. දැන් ඇයි අපිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලොකු ප්‍රෙෂර් එකක් දෙන්නේ මේ විදුලි බිල ගැන. මොකද අපි ගිය අවුරුද්දේ බිලියන 150ක ප්‍රොෆිට් එකක් පෙන්නුවා. මේ අවුරුද්දේ දැන් පළවෙනි මාස 3න් බිලියන 18ක ලොස් එකක් පෙන්වනවා. දැන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අපි පොරොන්දු වෙලා තියෙන්නේ මේක ලොස් නැතුව දුවනවායි කියලා. මේක ඇත්තටම ගිය අවුරුද්දේ ලොකු ප්‍රොෆිට් එකක් ආවට ඒ ප්‍රොෆිට් එක පෙන්වන්නේ මේගොල්ලෝ ගණකාධිකරණ මූලධර්ම වැරදියට පාවිච්චි කරලා accounts හදන හින්දා. හරි. ඇයි මම එහෙම කියන්නේ? දැන් මම ඉස්සෙල්ලා කිව්වා වැඩිපුර ගත්ත කොස්ට් එක මහ ජනතාවට ආපහු දෙන්න ඕනේ. ඒ කියන්නේ 2024 අපි දන්නවා බිලියන 60ක් විතර විදුලි බල මණ්ඩලයේ මහ ජනතාවගෙන් වැඩිපුර ගත්තා. ඒ බිලියන 60 තමයි මේ අවුරුද්දට අඩු වෙන්නේ. එතකොට මේගොල්ලෝ කරපු වැඩේ දැන් විදුලි බල මණ්ඩලයේ 2024 සම්පූර්ණ ආදායම බිලියන 550 නම් මේගොල්ලෝ account කරනකොට දාන්න ඕනේ බිලියන 60ක් මහ ජනතාවගෙන් ගත්ත ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ආපහු ගෙවන්න වෙනවා 2025 දී. බිලියන 490යි මේගොල්ලන්ගේ ආදායම. එහෙම කරන්නේ නැතුව 550ක් මේ පැත්තට දාගත්තාම ඒ පැත්ත 2024ට ලොකු ප්‍රොෆිට් එකකුත් වෙනවා 2025 ලොකු ලොස් එකකුත් වෙනවා. මේ දෙකම වැරදි. ඉතින් මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට වෙලා තියෙන්නේ මේ ගණන් දන්නවා විතරක් නෙමෙයි accounting දන්නෙත් නැහැ. මොකද ඔක්කොම ඉංජිනේරුවෝනේ දුවන්නේ. ඉතින් මේ ඔබතුමා කියන එක හරි ගණන් දන්න කෙනෙක් හරි accounting දන්න කට්ටිය මෙතන ඇවිල්ලා මේක රන් කරන්නේ නැත්නම් අපිට හැමදාම වැඩිපුර ගෙව පිට මිනිස්සුන්ගේ එක කතා තමයි ඉන්න වෙන්නේ.